අස්සලාමු අලයිකුම්. ලස්සන සන්සෙට් වීව් එකක් එක්ක බීච් එක ළඟින්ම අවුට්ඩෝර් ඩයිනින් එකක් ගන්න ආසාවෙන් ඔයත් බලාගෙන ඉන්නවනම් මෙන්න මේ වීඩියෝ එක ඔයාලට. මේ වෙන කොහෙවත් නෙමෙයි The Beach Park Port City කොළඹ. ඔන්න ඉතින් අපි අද ඉෆ්තාර් එකට සිලෙක්ට් කරේ මෙන්න මේ ප්ලේස් එක තමයි. TikTok එකේ වීඩියෝ එකක් බලලා අපි ගියාට මුලින්ම අපිටත් මේ තැන කන්ෆියුස් වුණා. මොකද අපි කවුරුත් වෙනදාට යන බීච් ප්ලාසා එක නෙමෙයි. ඒකත් පහු කරගෙන Port City road එකේ අන්තිමට වෙන්න තමයි මේ බීච් පාක් එක තියෙන්නේ. මේක ප්‍රයිවට් බීච් එකක්. මෙහි ඉන්ඩෝ වගේම අවුට්ඩෝර් ඩයිනින් උත් තියෙනවා. ඒකම කිඩ්ස් ප්ලේ ඒරියා එකක් තියෙනවා. තව ඔයගොල්ලන්ට ඕනේ නම් වෝටර් ස්පෝර්ට්ස් කරන්නත් පුළුවන්. බීච් එක ඉස්සරහින්ම රිලැක්ස් කරගෙන පොඩි අයවත් තියාගෙන ඒගොල්ලන් එක සෙල්ලම් කරන්නත් පුළුවන් ඔයගොල්ලන්ට. මම කලින් කිව්වා වගේ මේක ප්‍රයිවට් බීච් එකක් නිසා වැඩි ක්‍රවුඩ් එකකුත් නැහැ එතන. ඉතින් ඔයගොල්ලන්ට මෙතනදී හොඳට රිලැක්ස් එකේ ටයිම් එක ගත කරන්න පුළුවන්. ඔයා ඉෆ්තාර් එකට මෙහෙට එනවා නම් ඒ පැකේජ් එක කලින්ම රිසර්ව් කරලා තියාගන්න ඕන. ඔයා ඉෆ්තාර් එකට යන දවසේ දවල් 12ට කලින් ඉෆ්තාර් පැකේජ් එක රිසර්ව් කරලා තියාගන්න ඕන. එහෙම නැතුව යන කෙනෙකුට අලාකාට් මෙනු එකක් තියෙනවා. ඒකෙන් සිලෙක්ට් කරලා ගන්නත් පුළුවන්. අපි කෑමට ඕඩර් කරලා ගත්තේ කාබෝනාරා එකකුයි, පීසා එකකුයි, එතකොට තව ෆ්‍රෙන්ච් ෆ්‍රයි පෝෂන් එකකුත් අරගත්තා. ඩ්‍රින්ක් වලට මොහිටෝ 3ක් ගත්තේ. කෑම වල රහනම් හුඟක් හොඳට තිබුණා. worth the price කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ බීච් එකේ නෑවනම් චේන්ජ් කරගන්න ෂවර් ඒරියා එකකුත් තියෙනවා. චේන්ජින් රූම්ස් තියෙනවා. තව එතනදී ප්‍රේයර් අරේන්ජ්මන්ට් උත් කරලා තිබුණා. ඒගොල්ලෝ ඉෆ්තාර් ටයිම් එකට ආවනම් එතනදී මාරි ප්‍රේස් කරගන්නත් පුළුවන්. ඔයගොල්ලෝ ඉෆ්තාර් එකකට යනවනම් මම කලින් කිව්වා වගේ රිසර්වේෂන් එකක් දාලාම යන්න අනිවාර්යෙන්. ඔයගොල්ලන්ට කැමති විදිහට ඉන්ඩෝර් නැත්නම් අවුට්ඩෝර් ඩයිනින් ඒරියා එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ රමලාන් මාසයේ ඔයගොල්ලන්ගේ ෆ්‍රෙන්ඩ්ස් නැත්නම් ෆැමිලි එකත් එක්ක ඉෆ්තාර් ගැදරින් එකක් අරේන්ජ් කරන්න මේ ප්ලේස් එක හොඳ ප්ලේස් එකක් වේවි කියලා මම හිතනවා. ඒ සම්බන්ධ වැඩි විස්තර ඔයගොල්ලන්ට දැනගන්න ඕන නම් ඒගොල්ලන්ගේ contact number එක මම මෙතනින් දානවා. ඔයගොල්ලන්ට අවශ්‍ය inquiries කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් මිනි vlogs බලන්න මගේ page එක follow කරලා තියාගන්න.